hello welcome to first kitchen YouTube channel. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්නවා ඇති කියලා. ඉතින් මං අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ රසම රස බනානා කේක් රෙසිපි එකක්. ඉතින් අද බලමු කොහොමද මේ රසවත් බනානා කේක් එක හදාගන්නේ කියලා පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිතා කරලා. ඉතින් මුලින්ම ඉදුණු කෙසෙල් තමයි අවශ්‍ය වෙන්නේ ප්‍රධානම අමුද්‍රව්‍ය විදිහට. ඉතින් ඕගොල්ලන්ට කෙසෙල් කන්න අකමැති කෙනෙක්ට උනත් හදාගෙන කන්න පුළුවන් රසවත් කේක් එකක් තමයි මේ බනානා කේක් කියලා කියන්නේ. ඉතින් මම දිග කෙසෙල් 3ක් මේ විදිහට අරගෙන මේ විදිහට හැන්දෙන් පොඩි කරගන්නවා. සම්පූර්ණයෙන්ම මේ විදිහට කෙසෙල් ටික පොඩි කරගෙන ඊට පස්සේ අපිට පිටි, සීනි, බටර් ඒත් එක්කම බේකින් පවුඩර් අවශ්‍ය වෙනවා. මුලින්ම බටර් සහ සීනි ග්‍රෑම් 125 ගානේ මේ විදිහට බෝල් එකකට දාලා බීටර් එකකින් හරි නැත්නම් විස්ක් එකකින් හරි මේ විදිහට හොඳින් කලවම් කරගන්න. බටරුයි සීනි හොඳට මේ විදිහට දිය වෙනකන් බීට් කරගත්තට පස්සේ බිත්තර එක ගාන එකතු කරලා ආයෙත් බීට් කරගන්න. මෙතනදී සීනි කැර ටික සම්පූර්ණයෙන්ම දිය වෙනකන් අපි විස්ක් කරගන්න ඕනේ නැත්නම් බීට් කරගන්න ඕනේ. බිත්තර දෙකක් තමයි මම එකතු කරගන්නේ. ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම ඔයගොල්ලන්ට රෙසිපි එක දාලා තියන්නම්. දැන් අපි මේ විදිහට බිත්තර දෙකම දාලා හොඳට කලවම් කරලා සීනි ටික හොඳට දිය කරගෙන තියෙන්නේ. දැන් අපි පිටි වලට බේකින් පවුඩර් දාලා මේ විදිහට පෙනේරකින් හොඳින් හලා ගන්නවා පිටි ටික. ඊට පස්සේ විස්ක් එක හරි පත්තක් හරි පාවිච්චි කරලා හොඳට මේ පිටිත් එක්ක මේ බිත්තර සහ සීනි මිශ්‍රණය හොඳට කලවම් කරගන්නවා. පිටිවල කැට නැති වෙනකම්ම හොඳට ක්‍රීම් එකක් වගේ එනකම් මේ විදිහට හොඳට හැන්දකින් කලවම් කරගන්න. ඊට පස්සේ අපි අතින් පොඩි කරගත්ත කෙසෙල් ටික මේ විදිහට එකතු කරලා හොඳට බීටර් එකකින් හරි හැන්දකින් හරි නැවත කලවම් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට කැමති නම් මෙතනදී වැනිලා ටිකක් එකතු කරගන්න පුළුවන්. වැනිලා වෙනුවට මං හිතනවා ඔයගොල්ලන් ගාව බනානා එසන්ස් වගේ තිබ්බනම් එකතු කරගන්න. ඉතින් තවත් වඩාත් රසවත් කරගන්න පුළුවන්. හැබැයි අවශ්‍යමත් නැහැ. මම මෙතනදී මට තිබුණේ වැනිලා නිසා මම වැනිලා ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ ඔයගොල්ලන් ගාව තියෙන කැමති ට්‍රේ එකකට මේ විදිහට ඔයිල් පේපර්ස් දාලා බැටර් එක දාලා මං ඊට උඩින් සරස ගන්න ආමන්ඩ් ඇටි කිහිපයක් කපලා එකතු කරගන්නවා. ඔයාලට මෙතනදී කජු, මිදි ඒ වගේ දෙයක් එකතු කරගන්න පුළුවන්. කැමති නම් විතරක්. ඊට පස්සේ සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කරගත්ත විනාඩි 10ක් විතර oven එක. ඒ ප්‍රීහීට් කරගත්ත oven එකට අපි විනාඩි 45ක් විතර දාලා මේ විදිහට කේක් එක බේක් කරගත්තා. ඔයාලට පේනවා ඇති මැදින් මේ විදිහට පැලුමක් ගිහිල්ලා තියෙනවා. ඒක එච්චරම ගැටලුවක් නෑ. හොඳට බේක් වෙලා තියෙන්නේ අපේ කේක් එක. ඉතින් දැන් තියෙන්නේ රස බලන්න තමයි. හොඳටම බේක් වුණාට පස්සේ මාරම රසයි, මාරම ලේසියෙන් හදාගත්තා. අපි මෙතනදී බනානා කේක් එක. ඉතින් ඕගොල්ලෝ try කරලා අනිවාර්යයෙන්ම පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. හැදුවොත් මේක ගොඩාක් රසවත් බනානා කේක් එකක්. හරිම ලේසියෙන් ඉතාමත් ඉක්මනට හදාගන්න පුළුවන් රෙසිපි එකක් තමයි මම ඔයාලට අරගෙන ආවේ. එහෙනම් අදට ගිහිල්ලා එන්න හැම කෙනෙක්ම පරිස්සමෙන් සතුටින් ඉන්න.